අපි බලාපොරොත්තු වෙන්නේ මේ ඇත්තටම අලි මේ අත්තන ගල්ලේ අලින්ට අත්තට කකුලට බෙල් දායි කියලා. මේගොල්ලන්ගේ යම් කිසි සහනයක් ඇති කියන හැඟීම මට ලැබෙනවා. අපි දැන් කෙනෙක්ගේ කලිසම වටේ බෙල්ට් එකක් දැම්මම කවදාවත් බෙල්ට් එකෙන් හානියක් වෙන්නේ නැහනේ. මොකද මේ දන්වැල් දාපුවාන් පස්සේ අලින්ගේ කකුල් තුවාල වෙනවා. ලොකු පිනක් මේ කරන්නේ. අලියා කියන සතා දන්වැල් වලින් තමයි බැඳ දැමීම සිද්ධ කරන්නේ. එක්කෝ දන්වැලකින් බදිනවා, එහෙම නැත්නම් ටෝරොප් එකකින් කේබල් එකකින් ගැට ගන්නවා. මචං සිලෝනියන්ස් මම ඉන්නේ අත්තනගල්ල රජමහා විහාරස්ථානයේ. අත්තනගල්ල රජමහා විහාරය කියන්නේ බොහොම දිගු ඉතිහාසයක් තියෙන විහාරස්ථානයක්. ඔබට මතක ඇති සිරිසංගබෝධි රජතුමා තමන්ගේ හිස සියතින් කපාගෙන දන් දීපු ඒ කතා පුවත එයත් මේ විහාරස්ථානය ආශ්‍රිතව තමයි සිදු වෙලා තිබෙන්නේ. ඉතින් අද මම මෙතනට ආවේ වෙනත් කටයුත්තකට. ඒ තමයි මෙම විහාරස්ථානය ආශ්‍රිතව හස්තීන් 4 දෙනෙක් ඉන්නවා. එයින් ගැමුණු සහ කපුරු කියන හස්තීන් දෙදෙනාට පාදපටි අලුතෙන් නිර්මාණය කරලා මේ දම්බැල වෙනුවට පාදපටි අද ඔවුන්ට පලන්දන අවස්ථාව. ඉතින් ඔබට මතක ඇති මේ මුලින්ම කළේ නුවර දළදා මාලිගාවේ ඇත්ගාලේ ඉන්න ඇත්පන්තියේ අලි ඇතුන් වෙනුවෙන්. ඉතින් එහි දිගුවක් විදියට තමයි අද මේ විහාරස්ථානයේ ඉන්න මේ ගැමුණු සහ කපුරු කියන ඇතුන් දෙදෙනා වෙනුවෙන් මේ කටයුත්ත සිදු කරන්නේ. මේ ක්‍රියාවට නගන්නේ සත්ව සුබ සාධන ක්‍රියාකාරිණී චම්පා ප්‍රනාන්දු මහත්මිය. ඉතින් අපි බලමු මේ කටයුත්ත සිදු වෙන ආකාරය. අත්තනගල්ල රජමහා විහාරස්ථානයේ ඉන්නවා ගැමුණු කියන අලියයි, කපුරු කියන අලියයි, රාම කියන ඇතයි, විජිත රාජ කියන අලි 4 දෙනෙක්. මේ දවස්වල ගැමුණු කියන අලියයි, කපුරු කියන අලියයි දෙන්නයි විතරයි ලෙහෙලා ඉන්නේ. රාමයි විජිත දෙන්නම මේ දවස්වල මද කිපීමට ලක් වෙලා එයාලා බැමුල් ලෙහීම කරන්නේ ජූලි වල වගේ තමයි ලෙහන්නේ. අලි දෙන්න හැමදාම අපි සාමාන්‍යයෙන් උදේ අලිය දියට දැම්මහම උදේ 9-10 වෙද්දි දියට දැම්මහම උෂ්ණත්වයට වැඩි හින්දා ගොඩක් වෙලා වතුර තමයි ඉන්නේ. එයා ඉන්නේ හවස 5 විතර වෙනකන් අපි වතුර තමයි දාගෙන ඉන්නවා. තම දවසට අපි නාවනවා. දැන් නම් එයාට ගොඩක් වෙලාට වතුරේ සෙල්ලම් කරන්න තමයි දාලා තියෙන්නේ. ඔයගලන් දකින්න ඇති ගිය සැරේ වීඩියෝ එකක් කරා මාලිගාවේ අලි ඇතුන්ට අපි කොහොමද මේ ආරක්ෂිත පතිය දුන්න හැටි කියලා. ඒක අනුව අපි මාලිගාවේ අලි ඇතුන් ඔක්කොටම සියල්ලටම මේ පටි දෙමින් යනවා. දැන්ට 10 දෙනෙකුට දීලා තියෙනවා. තව 4-5ක් ඉන්නවා ඉතුරු වෙලා. ඒ අතරතුර වාරයේ තමයි මම මේ මහේෂ් මහත්තයත් එක්ක සම්බන්ධ වෙන්නේ අත්තනගලු පුරාණ විහාරේ. ඉතින් එතුමා පැවසුවා මෙහෙත් ඉන්න අලි 4 දෙනෙක් අපිට පුළුවන් වෙයිද මේ පටි හදලා දෙන්න කියලා. ඉතින් මම තාම කැමති වුණා ඒ කාර්යය කරලා දෙන්න. ගැමුණුගේ කපුරු ගෙමේ ඉන්නේ කපුරු අපි ගත්ත මිමි අරගෙන මේ දැන් මේ මාර්තු 10
ඒක නිම කරලා මේක හත්ින් හදන්න ඉතින් ටිකක් කාලයක් යනවා. ඒක නිම කරලා අපි මේ පටිය පැලැන්දුවාද ඉතින් මේ කරන්නේ ලොකු සේවයක්. මොකද මේ දන්වැල් දාපුවාන් පස්සේ අලින්ගේ කකුල් තුවාල වෙනවා. මේ හම්පටි වලින් රුපියල් 10 ගාණක් රුපියල් 40000ක් විතර වියදම් කරලා මේ විදිහට බෙල්ට් දාලා මේ කරන වැඩෙන් ඒ අලින්ගේ කකුලුත් ආරක්ෂා වෙනවා. ඉතින් අත් වශයෙන් උන්ට ඒකෙන් ලොකු සහනයක් එනවා. දැන් අකුණු ගහනකොට උනත් ගස්වල බැඳලා තියෙනවා දන්වැල් දාලා. ඒක බලපෑම අලින්ට තියෙනවා. මිනිස්සුන්ට වගේම තමයි අනිත් සතුන්ට වගේ. දැන් ඒ වගේ බලපෑමක් ඇති වෙන්නේ නැහැ දැන් මේ වගේ දෙයක් වුණාන් පස්සේ. මෙතන ඉන්නවා තව හස්තින් දෙන්නෙක් රාමා සහ විජිත. ඒ දෙන්න මේ දවස්වල ඉන්නේ මද කිපිලා. ඒගොල්ලන් මැයි මාසේ වගේ වෙනකොට මේ බැමි ලෙහනවා. එතකොට අපි ඒ දෙන්නටත් මේ වගේ පටි හදලා දෙන්න කටයුතු කරනවා. අපේ ගැමුණු 1991 අවුරුද්දේ ලංකාවේ තිබ්බා ප්‍රසිද්ධ වෙන්දේසියක් අලි තර්ජෙන්ත ඉන්න සත්තු ටික අල්ලලා වෙන්දේසි කිරීමක් කළා. ඒ කරලි වෙලා ගත්තු සතෙක් තමයි මේ ගැමුණු කියන අලියා. දැන් අවුරුදු 40කට ආසන්න ප්‍රමාණයක් මේ ගැමුණුට වෙනවා. අපේ කපුරු කියන අලියා 1995 අවුරුද්දේ එවකට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය විසින් පරිත්‍යාග කරනු හස්තිය තමයි කපුරු කියන්නේ. මෙයාව තබ්බෝ රක්ෂිත අතරමං වෙලා ඉද්දි පින්නවල අලියානාථාගාරයෙන් තමයි මේ කපුරු කියන හස්තියව ලැබෙන්නේ. එතකොට හේයන්දුවේ වලව්වේට අයිති රාම කියන ඒකදන්ත ඇතා තමයි අවුරුදු ගාණක් මේ දල්දා මාලිගාවේ විෂ්ණුදේහි හාමුදුර වැඩම කිරීම සිද්ධ කරන්නේ. මේ දවස්වල යත් මද කිවීමට ලක් වෙලා ඉන්න. ඒ හින්දා පෙරහර වලට යව සම්බන්ධ කරගන්න බැරි කමක් තියෙනවා රාම කියන ඇතා. ඒ වගේම දිමුලාගල ආරණ්‍ය සේනාසනේ අපේ පූජ්‍ය අපේ කිඹුලාගල රාහුල අලංකාර නායක හඳුනනටයි අයිති මේ විජිත කියන හස්තියත් මේ දවස්වල මද කිවීමට ලක් වෙලා තියෙනවා. එයාගේ මද කාලෙදී දෙසැම්බර් වල ඉඳලා ජූලි වෙනකන් එයාගේ මද කිවීම තියෙනවා. ඒ හින්දා එයත් මේ දවස්වල මද සමය ගත කිරීම කරනවා. ඉතින් එයාටත් වයස ඇති අවුරුදු 37ක් වගේ වයස ප්‍රමාණ තියෙන්නේ. මොකද එයත් මේ වයඹ තිබ්බ ප්‍රසිද්ධ වෙන්දේසියේදී දිමුලාගල ආරණ්‍ය සේනාසනයේට පරිත්‍යාග කරපු හස්තිය තමයි විජිත කියන්නේ. මම දන්නේ මට මේ සතුන් මේක දාලා ඉන්නවා දැක්කම මට පුදුම සන්තෝෂයක් දැනෙන්නේ ඇත්තටම. මේගොල්ලන්ගේ යම් කිසි සහනයක් ඇති කියන හැඟීම මට ලැබෙනවා. අනාදිමත් කාලයක ඉඳලා
අලියා කියන සතා දන්වැල් වලින් තමයි බැඳ දැමීම සිද්ධ කරේ. මොකද මේ සතෙක්ව මේ ලෙහෙලා කරලා හදන්න පුළුවන් වේ. එතකොට ෆ්‍රැන්සිස් මොලබුරේ මහත්තයාගේ කාලේ නම් ගාල් ක්‍රමයක් තිබ්බා. දැන් මේ ගාල් ක්‍රමයක් නැහැනේ. එතකොට මේ හින්දා මෙයා කූඩුවක දාගෙන හදන්න පුළුවන් සතෙක් නෙමෙයි. මේ සතෙක් එක්කෝ අපි කරන්නේ එක්කෝ දන්වැලකින් බදිනවා. එහෙම නැත්නම් ටෝරොප් එකකින් කේබල් එකකින් ගැට ගන්නවා. ඉතින් ඊට අමතරව මොකුත් කිසිම දෙයක් කරන්න බෑ. එහෙම තියෙද්දි කවුරුත් මේකට විකල්පයක් තිබ්බේ නැහැ. මේ දන්වැලට වෙන ආදර්ශකයක් ගන්නවද කඹයකින් ගැට ගහන්නත් බෑ. කඹයක් කාලයක් යද්දී දිරනවා. ඒක කඹයක් අලියෙක්ට දරා ගන්න බෑ කොහොමත් කැඩෙනවනේ. දන්වැල දැන් එක තැනම තියෙද්දි නිතරම එතන තියෙන මස් තට්ටුව තෙරපීමක් ලක් වෙනවා. තෙරපීමක් ලක් වෙන හින්දා එතන වටේ අත වටේ ප්‍රමාණය පොඩ්ඩක් අර එතන මේ මස් ඉරීමක් වෙලා එතන හානියක් වෙන්න බලන. එතකොට ආසාදනයක් කියලා ඒ සතෙකුට දිගින් දිගට දැම්මාම එතන තුවාල වෙලා එතන හානිය වෙනවා වැඩි. එහෙම තියෙද්දි මෙහෙම යම්කිසි හේතුවකින් අත වටේ වලල්ලක් හරි බෙල්ට් එකක් නැත්නම් දැම්මහම එතනින් හුලං එහා මෙහා ගමන් කිරීමක් වෙන හින්දා එතන ඒ සතාට පහසුවක්. අලියතුන්ට ආදරය කරන ගොඩාක් අය ඉන්නවා ලංකාවේ. ඔබට කැමති නම් මේ වගේ පටි අනිත් හීල අලියතුන්ටත් හදලා දෙන්න කියලා මම යෝජනා කරනවා. ඒ සම්බන්ධයෙන් මා සමග සම්බන්ධ වෙන්න. එතකොට ඒ පටිත් අපිට නිර්මාණය කරාම ගොඩක් අලියතුන්ට මේ පටිය ලැබෙන්න අපිට සලස්වන්න පුළුවන්. මේ වීඩියෝ එකට ඔයා කැමති නම් channel එක subscribe කරන්න, like කරන්න, අලුත් වීඩියෝ ගැන දැනගන්න bell button එක click කරන්න. Macam Filonian